මම පුතාලා සමිතියේ කී දෙනෙක්ද පුතේ ඉන්නේ? 5ක් විතර. ඊට වැඩි ඉන්නවද? 40ක්. කොයි යුම්? ඈ? දැන් 40ම නියෝජනය කරමින් මම පුතාලා 5 දෙනාද ඉන්නේ. තව පිටිපස්සෙත් ඉන්නවද ඉඳගෙන? මට එහෙම පෙනුමක් නැහැ. මොකද කුල ඇති. මොකද බය. මං කවුරුවත් ලියන කොටින් අනුරාධපුරයට ගෙනියන්නේ. මට එහෙම ගෙනියන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ වුණාට පුතේ ඕක තමයි අපේ හැටි. අපි ඕනෑ දේ මග අරිනවා. එපා දෙයට එකතු වෙනවා. සුහද කියන වචන තේරුම දන්නවද කියලා අහන්න ඕනේ ඊළඟ සමිති වාරයේදී. සුහද කියලා කියන්නේ මොකද කියලා. පිරිසිදු හදවත් ඇති. එකට ඉන්න කැමති. එකිනෙකා අඳුනාගත්ත. එකම සමාගමක කියන අරුත තමයි සුහද කියලා කියන්නේ. සුබ සාධක. මේ වචන හරි ගැඹුරුයි බරයි වටිනවා පුතා. අපි හැම දෙනාගේම ජීවිතවලට සුබදායක අර්ථපූර්ණ වටිනාකමක් ලබන්නට පිහිටුවා ගත්ත සමගියෙන් සතුටින් පිරුණු එකමුතුව තමයි සුහද සමිතිය. ඒක වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මිහි මඩලේ දිගාරින්න පුළුවන් නම් පුතා හරි වටිනවා. එතකොට තමයි මේ ධර්මයේ ශ්‍රවණය කිරීමේ ලාභ මිහි පිටම අපිට විඳින්න පුළුවන් වෙන්නේ. බණ ඇහුවාම ලැබෙනවා ලාභ 5ක්. අස්සුතං සුනාති, සුතං පරියෝදපේති, කංකං විතරති, දිට්ඨින් උජුං කරෝති, චිත්ත මස්ස පසීදති කියලා. අස්සුතං සුනාති නොයසූ දේවල් අහන්න හම්බෙනවා. අද මං කියනවා පන්නි පිටියේ ඔයත්ෝ ජීවිතේටවත් අහපු නැති එව්වා. අලුත් එව්වා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී ලංකා ද්වීපෙහි ජන ජීවිතය හා බැඳුණු ලංකා ඉතිහාසය හා බැඳුණු සිහල බෞද්ධ කම මත බැඳුණු අපේ කම මත බැඳුණු බොහෝ දේවල් ඔබ මෙතුවක් කල් නැසූ අදහන් හම්බෙනවා. හරි ලාභයි පුතා. ආපු මිනිහාට වඩා බුද්ධියෙන් වැඩුණු වෙනස් මිනිහෙක් ධර්මරාජ විහාරස්ථානයේ ගේට්ටුවෙන් එහා පැත්තට යා යුතුයි. මං උත්සාහ කරනවා එහෙම යවන්න. නැත්තම් මේ ධර්මානුශාසනාවෙන් වැඩක් නැහැ. මම පුතාලා ගත්ත උත්සාහයෙන් ඇති වැඩක් නැහැ. ජීවිතය ගැන බෞද්ධ දර්ශනය ගැන ඔබ නොදන්නා බොහෝ දේ ඉගෙන ගන්න හම්බෙනවා. සුතං පරියෝදපේති භාගයට දන්නේවා පූර්ණ වෙනවා. මොනවද අපි භාගයට දන්නේ? ඔක්කොම භාගයට තමයි නේද පුතේ? ඔක්කොම දන්නේ භාගයට. අපි මම බලානේ හිටියා මිදුලා අතු ගන්නවා. දවාලේ පිරිමි ළමයි. හානවයි අතු ගන්නවයි කියන්නේ දෙකක් පුතේ. හානා එක වෙනයි අතු ගන්න එක වෙනයි. ඉතල තියෙන්නේ අතු ගන්න හාන්න නෙමෙයි. මං උඩ ඉඳලා බලාගෙන හිටියා. අහන්නත් හිතුණා මම පුතා හානවද අතු ගන්නවද කියලා. හොඳ නැති හින්දා මම ඒ වෙලාවේ නොකිය හිටියා. මෙතනින් ඔක්කොටම ඇහෙන්න ඕනනේ.
ඒ හින්දා අපි පුතා මේ ජීවිතේ දන්නවා වාගේ පෙවුනට ඔය දන්නවා කියලා හිතාගෙන ඉන්න එකක්වත් හරියට දන්නේ පිරිමි පිරිමිකම දන්නේ ගැහණු ගැහණුකම දන්නේ තාත්තලා පියකම දන්නේ නැහැ අම්මලා මව්කම දන්නේ නැහැ බොහෝ විට ගිහියෝ ගිහිකම දන්නේ පැවිද්දෝ පැවිදිකම දන්නේ අපි ඔක්කොම බෞද්ධයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බෞද්ධකම දන්නේ මේවා ඔක්කොම භාගෙට දන්නේ හරිහාමං දැක්මකින් අවබෝධයකින් පිරීලා නැහැ පුතා අපේ ජීවිත වෘත්තීය ජීවිත තියනවා මේ හැම කෙනෙකුගේම පවුල් හා බැඳුණු ඔබ දන්න හස්ත කර්මාන්ත රාජ්‍ය සේවකයෝ හැටියට රාජ්‍ය සේවය පෞද්ගලික ආයතන වල හැටියට පෞද්ගලික සේවයේ යෙදෙන අය ඔබ එදිනෙදා කරන සියලු කර්මාන්තයන් භාගයට දන්නේ කියලා මන් දන්නවා ඒ යම් යම් තැන් පූර්ණ කරගන්න ලැබෙන පින්බර වෙලාවක් බණ අහන එක පුතේ කිව්වොත් සංගනහි නොකිව්වොත් පඬිවදනක් තියනව නේද එහෙම කිව්වොත් සංගනහි නොකිව්වොත් මොකද වෙනවා කියන්නේ ඔක හදලා කියන්නේ පන්විටි කවුරුවත් දන්නේ නැද්ද ලියනකොට අහලත් නැද්ද පඬිවදන කිව්වොත් සංගනහි නොකිව්වොත් වෙහෙර නැහි කියලා ඔබ කියනවා